ඔබේ ගෙදර ලස්සන කරන එක අපේ ගෙදර අපේ යුතුයකමක් කියලා අපි හිතන නිසා අපි හැමදාම ඔබේ ගෙදර ලස්සන කරන්න පුළුවන් තොරතුරු කරුණු හැම දෙයක්ම අරගෙන මේ පුංචි YouTube අවකාශය ඔබේ ගෙදරේ රැඳෙන්න අපි හැමදාම එනවා. ඉතින් අන්න ඒක නිසාම ඔබ අපේ ගෙදර YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell button එක click කරන්නත් අමතක කරන්න එපා. අද දවස ටිකක් විශේෂී දවසක්. අපි අද කතා කරනවා මේ කුරුඳු ගුරුකමක් පිළිබඳව. සමහර වෙලාවට මේක ඔබ මේ පළවෙනි වතාවට වෙන්න පුළුවන් මේක අහනවා ඇත්තේ. දැන් මේ මුදල් කියන එක ගෙදර දොරේදී වේවා පාරේදී වේවා අපිට කොයි වෙලාවෙ අවශ්‍ය වෙනවද කියලා දන්නේ නැහනේ. මේ මුදල් නැත්නම් අපිට කිසි දෙයක්ම වෙන්නේ නැහැ. අපි හැම දෙයක්ම කතා කරන්නේ මොන දේ කරත් මේ විශ්වයේ මොන දේ ඉල්ලුවත් අපි ඉල්ලන්නේ සල්ලි මුදල්. ඇයි? ඒ තරම්ම අපිට මේ මුදල් කියන කාරණාව ඊටාම වැදගත්. ඒ වුණාට අතේ සල්ලි රැඳෙන්නේ නැද්ද? මුදල් රැඳෙන්නේ නැද්ද? මුදල් පසුම්බිය රැඳෙන්නේ නැද්ද? ඔබට මුදල් කොහොමවත් මේ ඉතුරු කරගන්න පුළුවන් කමක් නැද්ද? ආකර්ෂණය වෙන්නේ නැද්ද? අද එහෙනම් මේ channel එකේ යන අපේ මේ වැඩසටහන ඔබ ස්කිප් කරන්න නැතුව බලන්න. මොකද අද දවසේදී අපි ආවේ මේ රටක් ආදරය කරන අපිත් ආදරය කරන ගෞරවය කරන ආචාර්ය චාමින් වර්ණකුල ආචාර්යතුමා මුණ ගැහෙන්න මේ මුදල් ආකර්ෂණය කරගන්නේ කොහොමද කියන කාරණාව ඒකට පොඩි කෙම් ක්‍රමයකට අපි ඔබට කියලා දෙනවා. ඒකත් බලන්න නරඹන්න ඉන්න. ඔකටම කලින් අපි එතුමාව පිළිගන්නවා ඊටම ආදරයෙන් ගෞරවයෙන් ආයුබෝවන් කියලා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. සල්ලි ඇයි අපිට මෙච්චරම අවශ්‍ය? ඇත්තටම මේ ප්‍රශ්නේ මට මුලින්ම අහන්න හිතුණා. ඒ වගේම ඇයි මේ සල්ලි අපි අතේ රැඳෙන්නේ නැත්තේ? මේක ලොකු ප්‍රශ්නයක් බලාගෙන ඉන්න අපි හැමෝටම. ප්‍රධාන වශයෙන් ඔබ ආදරය කරන දේවල් තමයි ඔබ ආකර්ෂණය කරන්නේ. දැන් ගොඩාක් වෙලාවට ඔය ත්‍රිවිල් එලවන අය එහෙම නැත්නම් ගොඩාක් ඔය පහළ මට්ටමේ ජීවිකාව ගෙවන අය ඒගොල්ලෝ සල්ලි වලට වෛර කරනවා. ලෝකේ හැම ධනවතෙක්ම හොයලා බලන්න සල්ලි වලට ආදරය කරනවා. ලංකාවේ නෙවෙයි ලෝකේ ඉන්දියාවේ හිටිය දුප්පත් මිනිස්සු සල්ලි වලට ආදරය කරන සල්ලි වල වටිනාකම දන්නේ නැහැ. දැන් ගොඩක් වෙලාවට අපි මේ අපේ ජනවහරේ තියෙනවා බල්ලොත් නොකන සල්ලි කියලා. එහෙම කියන සල්ලි වලින් මොනවද කරන්න පුළුවන්? සල්ලි වලින් මොනවද කරන්න බැරි? ඔබේ ආධ්‍යාත්මික ජීවිතයට යම්කිසි වෙනස්කමක් කරන්න ගියත් එතනත් ඔබට යම්කිසි ආකාරයේ මොනවා හරි ගන්න ගියොත් එහෙම ඒත් මුදල අවදා කපුරු ටිකක් ගන්න ගියොත් පොල් තෙල් ටිකක් ගන්න ගියොත් හඳුන් කුරු ටිකක් ගන්න ගියොත් පන්සල් යන්න ගියොත් එතනට සල්ලි ඕන. සල්ලි හැම වෙලාවෙම අවශ්‍යයි. සල්ලි ප්‍රතික්ෂේප කරන අය ධනය වැඩක් නැහැ කියලා හිතන අයට කවදාවත් ධනය ආකර්ෂණය වෙන්නේ නැහැ. යන්න ත්‍රිවිල් පසුපස බලන ගොඩක් වෙලාවට මම දකිනවා මම නිතර කියන මොනවටද ධනෙ මේ මිනිස්සු මේව ගහගෙන ඉන්නේ කියලා බල්ලොත් නොකන සල්ලි. අපි ගහකොට නැග්ගොත් දෙබලා අපිටමයි මෙහෙම වෙන්නේ. ඒ වගේ දේවල් දාන. ඉතින් මතක තියාගන්න ඔබ එළියට දාන දේවල් තමයි ඔබ ග්‍රහණය කරගන්නේ. මේ වැඩසටහන බැලුවම පස්සෙවත් වෙනස් කරන්න ඔබ ධනයට තියෙන ආදරය වැඩි කරන්න. නිතරම මුදල් පසුම්බිය හැමදාම මම කරන දෙයක්. මගේ ළඟ තියෙන මුදල් උදේ පාන්දර අරගෙන ඉවර වෙලා මම ඉස්සලාම කුරුඳු ටිකක් ගන්නවා. කුරුඳු කුඩු. මම මේ කුරුඳු ගුරුකමක් ගැන අපි කතා කරන්නේ. කුරුඳු ටිකක් අරගෙන ඉවර වෙලා මේ මාසික සැරයක් විතර මම මේක කරන්නේ. මේ ක්‍රමේ කරන්නේ. මම කුරුඳු ටිකක් අරගන්න. මේ කුරුඳු කුරු ටික මගේ වැඩි ප්‍රමාණයේ වැඩි බර තියෙන මුදල් නෝට්ටුවක්. අපි 5000 කියලා. 5000 අරගෙන ඉවර වෙලා 5000 උඩ මේ මුදල් නෝට්ටුවේ අර කුරුඳු කුඩු ඉහිනවා. ඔබට 5000ක් නෑ තියෙන 100යි. 100 උඩ ඉහිනවා. එහෙලා මම මේ මුදල් මේ ආකාරයට දෙගුණ තෙගුණ වී මා වෙත ලැබේවා මට මුදල් ආකර්ෂණය වේවා කියලා හිතලා මම ඉන්ෆිනිටි සිම්බල් එක මැද ඔබ ඉන්ෆිනිටි සිම්බල් මම ඉතින් කතා කරලා තියෙන ඉන්ෆිනිටි එක ගැන 8 ඉලක්කම මම සම්පූර්ණ මැද තිතක් තියලා දකුණේ ඉඳලා වමට අඳිනවා 8 පාරක්. ඇඳලා ඉවර වෙලා මම මුදල් මෙහෙම ඉඹලා ස්පර්ශ කරලා ෆස්ට් එකට වැඳලා දානවා. ඒක මාසයකට සැරයක් කරනවා. අනිත් හැම දවසෙම මම තියෙන මුදල් ටික ලස්සනට සැකසුරුවම්ම හදලා ඉවර වෙලා මුදල් පසුම්බියේ තියෙන ලස්සනට පිළිවෙලට තියෙනවා. ඊට අමතරව මම මොකද කරන්නේ මාසයකට සැරයක් ඒක ශක්ති ගන්නවන්න බල ගන්නන්න ඕන නිසා කුරුදු කුරු ටිකක් අර මුදල් වලට ඉහිනවා. කවදාවත් මම මුදල් පසුම්බියේ මුදල් අඩු වෙලා නැහැ. ඒ නිසා මතක තියාගන්න ඔබ මුදල් වලට විතරක් නෙමෙයි ලෝකේ ඔබ ඕන දෙයකට ආදරය කරනකොට ආදරය කරන දේ තමයි ඔබව ග්‍රහණය කරන්නේ. ඔබ ආදරය කරන්නේ නැති කිසි දෙයක් දැනටත් ඔබට ග්‍රහණය වෙලා නැහැ.
එහෙම එන්නේ නැහැ. ඉතින් ඔබ ආදරය කරන එහෙම නැත්නම් බලාපොරොත්තු වෙලා තියෙන දෙයක් තමයි ඔබේ ජීවිතයට ආකර්ෂණය වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න මුදල් වලට ආදරය කරන තරමට මුදල් ආකර්ෂණය වෙනවා ඔබ වෙත. ඇත්තම කතාව ඒක තමයි. දැන් අපි දන්නවා මේ ආචාර්යතුමනි දැන් ඩොලර් එකක් වගේ ගත්තම කොලයක් නේ අපිට ලැබෙන්නේ. මේක පොඩි වෙලා තිබුණොත්, ඉරිලා තිබුණොත්, පෑන් ඉරක් හැපි තිබුණොත් ඒක රිජෙක්ට් කරනවා, ප්‍රතික්ෂේප කරනවා. ඒ වුණාට අපේ රටේ, අපේ ලංකාවේ විශේෂයෙන්ම මේ මුදල් කොල වලට නොකරන දෙයක් නැහැ. ඒ වගේම තමයි සමහරවිට මේ පාරවල් වල අපි දකිනවා රුපියලේ දෙකේ කාසි තියෙනවා, වැටලා තියෙනවා කිසිම කෙනෙක් ඇහිඳින්නවත් නැති තරම්. ඒවා එහෙම පෑගිලා යනවා. මේ තත්ත්වස ගෙවල් වලත් එහෙමයි. තැන් වල සල්ලි මුදල් දැන් අතන රුපියල් 2යි එතන 5යි වොෂින් මැෂින් එක ළඟ 2යි 3යි ඒ ඇඳේ ළඟ නිදිය ගන්න තැන තව රුපියල් 10යි ඒ වගේ තැන් වල මුදල් තියෙනවා මේ වගේ දේවල් මේ හරි අසුබ දේවල් නේද මුදල් ආකර්ෂණය වෙන්න. ඔව් අනිවාර්යෙන් මතක තියාගන්න ඔබ කිව්ව කතාව ඇත්ත. ගොඩක් ගෙවල් වල කිචන් එකේ උඩ ෆ්‍රිජ් එක උඩ රුපියල් 2 3 3 එහෙම කරන්න එපා. ඒව ඔක්කොම අරගෙන ඉවර වෙලා ඔබ සාලේ මම ඔබට කියනවා ඔබේ ගෙදර සාලේ මෙන්න මේ වාදනයක් පොඩි වාදනයක් තියාගන්න. තියාගෙන ලස්සන වාදනයක් මැටි වාදනයක් හෝ ලී වාදනයක් ගොඩක් හොඳයි. ලී වලට ආකර්ෂණ ශක්තිය වැඩි. ලී වාදනයක් තියාගන්න ඕන තරම් ඕන තැන් වලින් ගන්න පුළුවන් පොඩි වාදනයක්. අර එකහුව වෙන මුදල් තියෙනවනේ. එහෙම මේ තියලා තියෙන මුදල් ටික අර වාදනයට දාන්න. දාලා සාලේ පෝටිකෝ උඩ ඒක තියන්න. කියලා ඒකට කුරුදු කුරුටිහිකුත් එහෙන්නේ. ඊළඟ කියන්නේ ඒතර ඔන්න ගෙදර තුල මුදල් ආකර්ෂණය කරලා මුදල් බල ගන්නන පළවන පණවිඩය විශ්වයට නිකුත් කරනවා නිවස තුලින්. ඒතර මතක තියාගන්න ඔබේ නිවසට මුදල් ආකර්ෂණය කරන ප්‍රධාන දේ තමයි නිවසේ පිරිසුදුභාවය. ගොඩාක් ගෙවල් වල ගියාම අවුරුදු ගණන් පරණ ඇඳුම් පැළඳුම් අඳින්නෙත් නෑ දෙන්නෙත් නෑ ඔහේ තියලා තියෙනවා. සපත්තු පරණ වෙලා කැඩිලා බිඳලා ගිහිල්ලා ඒවත් එහෙම දාලා තියෙනවා. තව කැඩිච්ච දේවල් ඔක්කොම එකහුව කරලා තියෙනවා. ඔබේ ගෙදරට නිවසට මුදල් ආකර්ෂණය වෙන්නේ නැහැ. නිවසට සෞභාග්‍ය එන්නේ නැහැ. අඩු ශ්‍රියාකාන්තාව වෙන්නේ නැහැ. මූදේවිය තමයි එන්නේ. ඒතර මූදේවිය පළවා හැරලා ශ්‍රීදේවිය කැන්දන්න ඕන නම් අනිවාර්යෙන් ඔබේ නිවස බල ගන්නන්න ඕනේ, පිරිසුදු කරන්න ඕනේ. ඒව පිරිසුදු නොකර කිසිසේත්ම මුදල් ඔබේ නිවසේ රැඳෙන්නේ නැහැ. සමහර ගෙවල් වල ගිහිල්ලා වතුර එකක් ඉල්ලලා බොන්න බෑ වීදුරුව ගඳයි. ගොඩක් අය බීලා හොදලා නැහැ. වීදුරුවක බොන්න බෑ. හරිම අපිරිසුදුයි. නියපොතු කපලා නැහැ. සංසාරේවත් නියපොතු වතුනේ තියෙනවා. උයන දැක්කම් පස්සේ උයන කෙනා දැක්කම ජීවිතේට කන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ශ්‍රියා කාන්තාවෙන් පිරිසුදු තැනකට ඒ ආකර්ෂණ ශක්තිය බලය වැඩි කරගන්න පළවෙනි ගුරුකම ඔන්න මම කිව්වා. දෙකක් කිව්වා. එකක් තමයි මුදල් පසුම්බියට කුරුඳු කුඩු ටිකක් දාලා තියාගන්න 8 ඉලක්කම අඳින්න. ඒ කියන්නේ 8 ඉලක්ක මෙහෙම නෙමෙයි කරාට අඳින්න ඉන්ෆිනිටි සිම්බල් කියලා ගහන්න. ඉන්ෆිනිටි සිම්බල් කියලා ගහම ගොඩක් ඔය ඊශ්‍රායල් වගේ රටවල වල ඉන්න දන්න ඉන්ෆිනිටි ගොඩක් ඉන්දියාවෙත් නෑ. බටහිර රටවල ඉන්ෆිනිටි තියෙන සිම්බල් එක තියෙනවා. ඒක. ඊට අමතරව තමයි මම කිව්වේ අර මෙහි දාන මුදල් එක තැනකට එකතු කරලා ඒකට කුරුඳු කුරු ටිකක් දාලා තියන්න. නිවසට මුදල් ඇදීමේ ශක්තිය බලය වැඩි වෙනවා. මෙන්න මේ පුංචි ගුරුකම. සහ මේ ආචාර්යතුමනි දැන් මුදල් පසුම්බිය ගැන කතා කරපු නිසා මේ කාරණාවත් අහන්න ඕනේ කියලා මට හිතුණා. දැන් මේ නයි මේ පොළොංගු විතරයි සමහරලාට මුදල් පසුම්බියේ නැත්තේ. බස් ටිකට් තියෙනවා, විසිටින් කාඩ් තියෙනවා, තව මොනවා මාරි බෙහෙත් ලයිස්තුව තියෙනවා, ගෙදර බඩු ලිස්ට් එක තියෙනවා, සල්ලි තියෙනවා, මාරු කාසි තියෙනවා. ඔය විවිධ නූල් තියෙනවා. ඒක අතේ බැඳපු නූල්, පිරිත් නූල් පවසමන්ට කරලා පර්ස් එකට දාගත්තා. ඉදි කටුත් තියෙනවා සමහර. ඉදි කටු තියෙනවා, දත් හරන ටූත් පික් තියෙනවා. මේ වගේ හැම දෙයක්ම මේ මුදල් පසුම්බියක් ඇතුලේ තියෙනවා. මේ කාරණා පිළිබඳව කතා කරන්න ඕන ආචාර්යතුමනි මම හිතන්නේ. ඔව් මතක තියාගන්න මුදල් පසුම්බියේ මම අර කිව්වේ ඉන්දිකටු මම දැකලා තියෙන මුදල් පසුම්බිය. එපා. ඒවා මුදල් නැති මංගස්ථාන කරන බව විනාශ කරන දේවල්. බස් ටිකට් තියාගන්න එපා. සමහර රත්තරන් බඩු ගස්තිලේ තියෙන දේක ඒ රිසිට් එකත් ඒක ඇතුලේ දාන ඒවා නිවසේ තියාගන්න. ඔබේ මුදල් පසුම්බියේ තියෙන්න ඕනේ මුදල් පමණයි. විසිටින් කාඩ් ටික වෙනම තියාගන්න තැනක් හදාගන්න. විසිටින් කාඩ් වල දාන්න එපා. යාගේ එනර්ජි අඩු නම් ඒක ඔබට බලපාන. ඒ නිසා මතක තියාගන්න මුදල් පසුම්බියේ මුදල් ක්‍රෙඩිට් කාඩ් බැංක් කාඩ් ටික විතරක් තියාගන්න. එහෙම නැතුව මුදල් යන ඒවා එළියට යන කිසිම දෙයක් ඒක ඇතුලේ තියාගන්න එපා. උදාහරණයක් වශයෙන් අපි මාලයක් උගස් තියෙනවා. මාළේ උගස් තියෙන ඒ රිසිට් එකේ තියෙන පර්ස් එකේ. ඒක වෙනම තැනක ප්‍රේසම්ම තියාගන්න. අර
උගස් හැමදාම ඔබට වෙන්නේ ඔබ ඒ තිබ්බ ආකාරයට ඔබේ තියෙන සියලු සකල මනාවම උගස් තිය තමයි ජීවත් වෙන්න වෙන්නේ. ආකර්ෂණය එන්නේ නැහැ. බලය එන්නේ නැහැ. හැමදාම මුදල් පසුම්බිය අරින්න. හැමදාම ඒක පිරිසුදු කරන්න. හැමදාම පුළුවන් නම් කුරුදු කුරු ටිකක් දාලා ඒක අලුත් කරන්න ඒක කරන්න. ඒ වගේම මේකට පුළුවන් නම් පොඩි කොලොන් ටිකක් සැන්ට් ටිකක් ඉන්න පවුඩර් ටිකක් දාලා මුදල් පසුම්බිය පිරිසුදු තියාගන්න. ගොඩක් වෙලාවට පිරිමි අපි මුදල් පසුම්බිය දාගන්න පිටිපස්සක් වේ. නමුත් ඒක දැන් ආකර්ෂණ ලෝ ඇට්‍රැක්ෂන් කරන ක්‍රමවේදය අනුව නම් ඒක හොඳ නෑ. නමුත් ඒක කරන්න දෙයක්වත් නෑ. ඉතින් අපි දාගන්න එහෙම තමයි අපිට අදිසි අවස්ථාව ගන්න. සමහර අය දානවා මේ ඉස්සරහ තියාගෙන ඉන්නවා. එහෙම කරන්න අමාරුයි. නමුත් ඉතින් ඒක තමයි ක්‍රමය කියන්නේ. නමුත් ඒ ගැන ඉස්සර හිතන්න එපා. ඒක ක්‍රමයක්. කෙසේ වෙතත් මුදල් පසුම්බිය පිරිසුදු තබා ගත්තොත් මුදල් ඔබට ආකර්ෂණ වෙනවා. දෙගුණ තෙගුණ වෙලා හැමදාම උදෑසන භාවනාවක් වගේ මුදල් ටික ගණන් කරන්න, මුදල් වලට ආදරය කරන්න, මුදල් ලිබින්න, මෙවැනි මුදල් ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණනින් මා වෙත ආකර්ෂණය වීම පිළිබඳව විශ්වයට ස්තුතියි කියලා ගෙදර ඉඳගෙන කියන්න කියලා පිටත් හොයන්න වැඩට රාජකාරිය. දැන් අපි දන්නවා ආචාර්යතුමනි ගෙවල් වල මුදල් තියන්න මේ විශේෂිත තැනක් නැහැනේ. විශේෂ ස්ථානයක් නැහැ. හැමතැනම මුදල් තියෙනවා. දැන් ගෙදරදී අපි කියමු ගෙදර යම් කිසි වෙලාවක අපි රෙදි දාන මේ රෙදි අල්මාරියක් යා පොඩි ලාච්චුවක් තියෙනවා. ඔගේ තමයි අපි මුදල් තැන්පත් කරන්නේ. හැබැයි මේකේ මුදල් විතරක් නෙවෙයි තියෙන්නේ. ගියාම බස් ටිකට් සමහර වෙලාවට ඔය මේ බැංකු පොත් විවිධාකාර දේවල් ලෝකෙ පිරීලා තියෙනවා. ඊට වඩා මුදලුත් තියෙනවා. මුදල් තියාගන්න ගෙදර නිවසේ වෙනම ස්ථානයක් තියාගන්න එක සුදුසුයි නේද? ඔව් මුදල් දාන්න ලාච්චුවේ මුදල්ම දාන්න. ඒකේ වෙනම දේවල් දාන්න එපා. මුදල් දාන්න, මුදල් විතරක් දාන්න. ගෙදර ලාච්චුව ඇතන ව්‍යාපාරික ස්ථානයේ ව්‍යාපාරය කරන ඔබ තමුන්නාන්සේලා අනිවාර්යෙන් මතක තියාගන්න ඒකට ආකර්ෂණ වෙන දේවල් දාන්න. සිට්‍රින්. මම එකක් කියන සිට්‍රින් කියලා. සිට්‍රින් ගලක් ඔබට දාන්න පුළුවන් නම් දැන් මම මගේ අතේ පැලඳන් ඉන්න සිට්‍රින් බේස්ලට් එකක්. සිට්‍රින් ගලක් දාන්න පුළුවන් නම් මුදල් පසුම්බියට, මුදල් ලාච්චුවට ඒකත් මුදල් ආකර්ෂණ වීමේ ක්‍රමවේදයක් එකක්. දෙවෙනි එක කුරුදු කුඩු පොඩ්ඩක් ඒ මුදල් ලාච්චුවට ඉහළ තියන්නේ ඒකත් මුදල් ආකර්ෂණය කරන ක්‍රමවේදයක්. ඉතින් ඔබට මුදල් ලාච්චුව පිරිසුදුව තියාගන්න ඕනේ. ඔබ දුම් අල්ලනකොට විශේෂයෙන්ම සිනමන් කුරුදු දුම් අල්ලනකොට මුදල් ලාච්චුවටත් දුම් අල්ලන්න හොඳට. සල්ලි පිච්චෙන්න අල්ලන්න එපා. මුදල් ලාච්චුවට දුම් අල්ලන්න. එතකොට ඔබේ මුදල් ආකර්ෂණ වෙන වේගය දෙගුණ තෙගුණ කරගන්න පුළුවන්. මෙන්න මේ පුංචි ගුරුකම. හොඳයි අපි වැඩසටහන මුලදී ඔබට කිව්වා ඔබට මුදල් ආකර්ෂණය කරගන්න පුළුවන්. අපි යම් කිසි මෙතඩ් එකක් ආචාර්යතුමත් එක්ක කතා බහ කරනවා. ඒක ඔබට මේ වැඩසටහන නරඹන්න බලන්න. එතකොට ඔබට ඒක ඉගෙන ගන්න පුළුවන් කියලා. ආචාර්යතුමනි අපිට අවස්ථාවක් තියෙනවා. අද මොකද්ද අපි කියලා දෙන්න තව චූටි දෙයක් තියෙන සමහර අය කියනවා මේ ඔයා එහෙනම් කෝටිපතියෙක් වෙන්න ඕනනේ කියලා. මං ගැන දන්න අය දන්නවා. මං කෝටිපතියෙක්ද හිඟන්නේද කියලා දන්න අය දන්නවා. මම මගේ ජීවිතේ ජීවන වෘත්තිය පොලිස් නිලධාරියෙක් ආරම්භ කරන්නේ කන්න බොන්න නැතුව. අද මට සතුටු වෙන්න පුළුවන්. අනිත් අයට යමක් කරන්න පුළුවන් තත්වයක මම ගැන දන්න අය ඉන්නේ. මම කෝටිපතියෙක් තමයි. මම හිතනවා මට එහෙම හිතන අයිතියක් තියෙනවා. මම මේ දේවල් කළා කෝටිපතියෙක් වුණා. මොකද මගේ පරම්පරාවවත් මට වෙනත් දේවල් ලැබෙන්නවත් නැහැ. මම විශ්ව විශ්වත් එක්ක සම්බන්ධ වෙලා කරපු ගවේෂණයක ප්‍රතිඵල තමයි මං අද භුක්ති විඳින්නේ. ඒ ප්‍රතිඵල ඔබතුමා භුක්ති විඳිනවා පමණක් නෙවෙයි, මේ ප්‍රතිඵල උපයෝගී කරගෙන සමාජයක්, රටක්, ලෝකයක් සුවපත් කරන බවත් අපි කතා බහ කරන්න ඕන, අමතක කරන්න හොඳ නැහැ. ආචාර්යතුමනි අවස්ථාව තියෙනවා අපිට කියන්නකෝ අර කුරුඳු භාවිතා කළා කොහොමද මේ ගෙදර නිවසේ මුදල් ආකර්ෂණය කරගන්න පුළුවන් ක්‍රම? මම මේ කුරුඳු ස්ට්‍රික් එකක් ගත්තා. මේ වගේ ස්ට්‍රික් එකක් කියන්නේ මාතර පැත්තේ ඉන්න හරි වටිනවා. දැන් සමහර අය අහන ඉතින් කුරුඳු කපන මිනිස්සු කුරුඳුත් එක්ක ඉන්න මිනිස්සු කෝටිපති වෙන්න ඕනි කියලා. මෙහෙමයි. සමහර අයට සල්ලි තිබුණාට හිඟන්න. ඒගොල්ලෝ දන්නේ නැහැ ධනවත් ඊට ඉහළට යන ක්‍රමවේදයක්. එතනම තමයි රැඳිලා ඉන්නේ. මම මේ කියන්නේ ඔබ තුල යම් දේවල් තියෙන ඔබ ප්‍රයෝජනෙට ගන්නෙ නැහැ. මතක තියාගන්න මෙන්න මේක හරි හොඳයි කුරුඳු ස්ටික් එකක් අරගන්න. විශේෂයෙන් මේ 11 එනවනේ. අන්න ඒ වගේ දවස්වල ගොඩක් හොඳයි. මේක පත්තු කරන්න. පත්තු කළා ඔබේ තියෙන බෑඩ් එනර්ජි අයින් කරන්න පුළුවන්. මෙන්න මේක clockwise වාර 11ක් කරකවන්න. මේක ඔබේ ඇඟේ වාර 11ක් කරකවන්න. ඊට පස්සේ මේක පත්තු කරලා ඉවර වෙලා නිවසේ හැම තැනකම ඒක දුම් දෙන්න. දීලා ඉවර වෙලා මේක කඩලා ඉවර වෙලා එළියට විසි කරලා දාන්න. මේක.
මේ කුරුදු ගුරුකමක් මං කියයි. ඊට අමතරව ඔබට පුළුවන් ඔබ දුම් අල්ලනකොට කුරුදු ටිකක් ඒකට දාලා ඉවර වෙලා දුම් අල්ලන්න. එතකොට ඒ ආකර්ෂණ ශක්තියෙන් ඔබේ නිවස ආලෝකමත් වෙලා නිවසේ තියෙන නරක අසුබ ශක්තිය බැහැර වෙනවා. ඊට අමතරව ඔබට පුළුවන් කුරුදු ටිකක් අරගෙන ඉවර වෙලා ඔබේ තියෙන ඔබ එන්ට්‍රන්ස් එක එහෙම නැත්නම් අපි කියනවා ප්‍රධාන දොර ළඟ ඉහින්න. ප්‍රධාන දොර ළඟ ඉහින්න. ජනේල ළඟ ඉහින්න. එතකොටත් මොකද වෙන්නේ? අර තියෙන බෑඩ් එනර්ජි නැති වෙලා ගුඩ් එනර්ජි සුබ ශක්තිය ඇතුල් වීමේ ශක්තිය බලය මේ කුරුදු වලට තියෙනවා. හොඳයි. ඉතින් ඔන්න මම හිතන්නේ ඔබට ධනය ආකර්ෂණය ඕන නම් ආචාර්යතුමා කියපු ඒ ක්‍රමවේද පිළිපදින්න ඔබට නිවසේදී තාම සරල විදියට කරන්න පුළුවන් කරුණු කාරණා දේවනේ මේවා. ඉතින් ඒක නිසා හැම දෙයකටම පැත්තකට පයින් ගහලා මේවා හරියන්නේ නැහැ කරලා වැඩක් නැහැ තේරුමක් නැහැ කිය ඉන්නවට වැඩිය ඔබ එක සැරයක් හරි මේ දේවල් ආකර්ෂණය කරගන්න බලාපොරොත්තු වෙනවා නම් උත්සාහ කරලා බලන්න. අවසාන වශයෙන් අපි කැමති ආචාර්යතුමනි ඔබතුමාගේ මේ විශ්ව මංජුසා පුත පිළිබඳව කතා කරන්න. මේක සරසවි පොත්වලේ මිලදී ගන්න පුළුවන් කමක් තිබෙනවා ඔබටත්. මේක සුවිශේෂී බව පිළිබඳව අපි එතුමත් එක්ක කතා බහ කරමු. විශ්ව මංජුසා පොත ගොඩක් අයට ඇති වෙන ප්‍රශ්න ගැටලු වලට විසඳුම මේවා කරන්නේ කොහොමද කියලා විශ්ව මංජුසා එක තියෙනවා. විශ්ව මංජුසා දෙවෙනි පොතේ තියෙනවා ඔබේ ජීවිතය ආලෝකමත් කරන ක්‍රමවේද. සරසවි පොත්වලින් මේ පොත් මිලදී ගන්න පුළුවන්. ලංකා හැමතැනම පිහිට සරසවි පොත්වලේම නැත්තම් ඔබේ නිවසටම ගෙන්ව ගන්න පුළුවන්. ඔබ අපිට කතා කරන්න 07667 265 240. හොඳයි. ඉතින් ඒ දුරකථන අංක වලට කතා කරන්න ඔබට පොත මිලදී ගන්න පුළුවන් වගේම එතුමාගෙන් තවත් කරුණු කාරණා ජීවිතයට ආලෝකමත් වෙන ඔබේ ජීවිත වෙනස් කර ගන්න පුළුවන් දේවල් ඔබට දැනගෙන ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙමනම් අද දවසේදී අපේ ගෙදර හැඩ කරන්න ඔබේ ගෙදර හැඩ කරන්න අද දවසේදී අපිත් එක්ක එකතු වුණේ ආචාර්ය චාමින් වර්ණකුල ආචාර්යතුමා. ආයුබෝවන් ඔබතුමාට දීර්ඝායු ප්‍රාර්ථනා කරන ගමන් සමුදෙනවා. ආයුබෝවන්. එහෙමනම් ඔබේ ගෙදර ලස්සන කරන්න තවත් මේ වගේ සොඳුරු කතා බහක එක අපේ ගෙදර තුලින් හමු වෙන බලාපොරොත්තු වෙන අපි සමු අරන් යනවා. පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න. ඔබට ජය වේවා.